ශ්‍රී ලංකාවේ අපිට කිසියම් හදිසි අවස්ථාවකදී හදිසි ඇමතුම් අංකයක් තියෙනවා. ඒ තමයි ඔබ අප කවුරුත් දන්න 119 අංකය. අන්න ඒ වගේ ඇමරිකා එක්සත් ජනපදයේ ජනතාවටත් හදිසි ඇමතුම් අංකයක් තියෙනවා. ඒ තමයි 911. ඔබ හොලිවුඩ් චිත්‍රපට නරඹන කෙනෙක් නම් මේ අංකය ඔබට ඉතා හුරු පුරුදු ඇති. ඇත්තෙන්ම අපේ 119 අංකය ඇති වෙන්නේ මේ ඇමරිකානු 911 අංකය අනුරූපවම තමයි. ලෝකයේ බොහෝ රටවල් ඇමරිකාව අනුව යමින් තම තමන්ට අනන්‍ය වූ හදිසි ඇමතුම් අංක තමන්ගේ ජනතාවට සපයා දෙන්නට කටයුතු කරලා තියෙනවා. ඉතින් ඇමරිකාවේ මේ 911 හදිසි ඇමතුම් අංකය ස්ථාපිත කරන්න හේතු වුණේ මොකක්ද කියලත් සමහර විට ඔබ හිතලත් ඇති. මේක අහඹුවක්ද? නැත්නම් ඒ හා සම්බන්ධ අතීත කතාවක් තියෙනවද? ඔව්. ඒ සම්බන්ධව මුළු ඇමරිකාවම සලිත කරපු එක්තරා අතීත කතාවක් තියෙනවා. Think Wide Media අපි අද කතා කරන්න යන්නේ අන්න ඒ මීට වසර 62කට කලින් සිද්ධ වුණ එක්තරා සිද්ධියක් ගැන. මේක මිනිමැරුමක්. පොලිස් පොත්වල මේක ලියවිලා තියෙන්නේ කිටි ජෙනොවිස් ඝාතන සිද්ධිය කියලයි. කිටි ජෙනොවිස් කියන 28 හැවිරිදි තරුණිය ජීවත් වුණේ නිව්යෝක් නුවරට ඉතාම සමීපව තිබුණු සෑහෙන තරම් ජනාකීර්ණ ප්‍රදේශයක. අවිවාහක ඇය ජීවත් වුණේ කුඩා නිවසක ඇගේ හොඳම මිතුරියත් එක්ක. කිටි වැඩ කළේ තැබෑරුමක. ඇය මේ නිවසේ පදිංචියට ඇවිල්ලා සෑහෙන කාලයක් වුණා. ඒ නිසා ඒ ප්‍රදේශයේ කිසිම විටකදී ඇයට නුහුරු එකක් වුණේ නැහැ. ඒ වගේම ඒ අවට මිනිස්සුන්ටත් කිටිව හරි හුරු පුරුදු චරිතයක් වුණා. ඇය ඉතාම හොඳ අවුට්ගෝයින් පර්සනැලිටි එකක් තිබුණු කෙනෙක්. මේ නිසා ඇය අසල්වැසියෝ එක්ක නිතරම ප්‍රියමනාපව අල්ලාප සල්ලාපයෙන් නිරත වෙලා හිටියා. ඒ නිසා අසල්වැසියෝ ඇයත් එක්ක හොඳ සම්බන්ධතාවයක් පවත්වාගෙන තිබුණා. බොහෝ දෙනෙක් කිව්වේ කිටි ඉතාම උත්සාහවන්ත කෙනෙක් කියලයි. ඒ නිසා ඇයට හොඳ අනාගතයක් උරුම බව කාගේත් මතය වුණා. ඒත් 1964 මාර්තු මාසයේ එක්තරා දවසක මේ සියලු දේවල් කනපිට ගැහුණා. දිනය 1964 වසරේ මාර්තු මාසයේ 13 වෙනිදා. එදින ඇය රාත්‍රී සේවා මුරයක් කරපු දවසක්. වෙනදා වගේම සුපුරුදු පරිදි සේවා මුරේ නිම කරපු ඇය තමන්ගේ නිවසේ ඉඳලා සතපුම් කීපයක් තරම් සුළු දුරකින් පිහිටලා තිබුණු තමන් සේවය කරපු තැබෑරුමෙන් නික්මුණා. ඒ වෙද්දි වෙලාව පාන්දර 2:00 විතර ඇති. ඇය ළඟ පුංචි කාර් එකක් තිබුණා. ඇය තමන්ගේ ගමන් බිමන් යන්න පාවිච්චි කරේ මෙන්න මේ කාර් එක. කිටි වැඩ ඇරිලා වෙන කොහෙවත් යන්නේ නැතුව මේ කාරයෙන් කිව් ගාඩන්ස් කියලා හඳුන්වන ප්‍රදේශයේ තිබුණු තමන්ගේ නිවස කරා එන්න ගත්තා. ඒත් ඇය නොදැනුවත්ව යමක් සිදු වෙමින් තිබුණා. ඒ මොහොතේ කිසිවෙක් තවත් කාරයකින් ඇය නොදැනුවත්ව ඇගේ කාරය පිටිපස්සේ ලුහු බඳින්න පටන් අරන් තිබුණා. මේ කිසිවක් නොදන්න කිටි කිව් ගාඩන්ස් වල තමන්ගේ නිවස වෙනුවෙන් වෙන් කරපු ඉඩේ තමන්ගේ කාර් එක නවත්තනවා. ඒ වෙද්දි වෙලාව පාන්දර 3:15ට විතර ඇති. මේ නැවතුමේ ඉඳලා ඇයගේ නිවසට තිබුණේ ඉතාම සුළු දුරක්. ඒ නිසා ඇය පුරුදු වෙලා හිටියේ මේ දුර පයින්ම ගමන් කරන්නයි. මෙදාත් ඇය ඒ විදියටම කාර් එකෙන් එළියට බැහැලා පාගමනින් තමන්ගේ නිවස බලා යන්න ගත්තා. සාමාන්‍යයෙන් මේ ප්‍රදේශයේ ප්‍රචණ්ඩ ක්‍රියා සහ සොරකම් අඩු පෙදෙසක්. ඒ නිසා මේ විදියට තනියම පාන්දර ගමන් කරද්දී තමන්ට අනතුරක් වෙයි කියලා ඇය කිසිම විදියකින් හිතුවේ නෑ. ඒත් මේ පාර ඇයට වැරදුනා. ඇයගේ පිටිපස්සෙන් ආපු කාර් එකේ හිටියේ වින්ස්ටන් මෝස්ලි කියලා කෙනෙක්. ඒ වගේම මීට පෙර කිසිදු ආකාරයකින් ඔහුගේ නම අපරාධයක් සම්බන්ධයෙන් පොලිස් පොතක ලියවිලා තිබුණේ නැහැ. ඒත් ඒක වෙනස් වෙන්න ගියේ එකම එක නිමේෂයයි. ඔහු හෙමින් ඇයට ළඟා වෙන්නේ පිහියකුත් අත දරාගෙනයි. ඉන්පස්සේ ඔහු එකවරම පිහිය ඔසවලා කිටි ජෙනොවිස්ට පිටට අයින්නේ ඇයට හිතා ගන්නවත් වෙලාවක් ඉතිරි නොකරයි. ඇය මේ පිහිපාර කාගෙන කෑගසමින් ඉතාමත් වේදනාවෙන් ඇද වැටෙනවා. මේ අවස්ථාවේදී ජනාකීර්ණ පෙදෙසක් වුණ කිව් ගාඩන්ස් වල ගෙවල් කිහිපයකටම මේ කෑ ගැහිලා ඇහෙනවා. පස්සේ හෙළි වුණේ මේක එහි කීප දෙනෙකුටම ඇහුණා කියලයි. ඒත් ඒක උදව් ඉල්ලලා කරපු කෑ ගැහීමක් හැටියට අඳුනගෙන තිබුණේ එකම එක්කෙනෙක් විතරයි. රොබර්ට් මෝස නම් ඔහු වහා තමන්ගේ නිවසෙන් එළියට එනවා. ඔහු සිද්ධිය සම්පූර්ණයෙන්ම දකිනවා. ඒත් ඔහු ඇයට උදව් කරන්න යනවා වෙනුවට කරන්නේ ඔහුව අතාරින්න කියලා මෝස්ලිට ඉල්ලීමක් කරන එක විතරයි. ඉන්පස්සේ නිදිමතේ සිටි ඔහු නැවත නිවස බලා හැරිලා යනවා. පිහියෙන් ඇනපු මෝස්ලිත් නැවත හැරිලා තමන්ගේ කාර් එකේ නැගලා යන්න යනවා. මොහු මේ විදියට පලා යනවත් කිටි ජෙනොවිස්ගේ අසල්වැසියන් කීප දෙනෙක්ම දැකලා තිබුණාත් ඒ එක්කෙනෙක්වත් සිද්ධ වුණු කලබලය මොකද්ද කියලා බලන්නවත් තමන්ගේ නිවෙස් වලින් එළියට එන්නේ නැහැ. මේ විදියට පිහිපාර කාපු කිටි ඊටාම අපහසුවෙන් බඩගාගෙන තමන්ගේ නිවසේ ගේට්ටුව ගාවට යනවා. මේ වෙලාවේ මෝස්ලි නැවතත් ඇය ගාවට එනවා. ඉන්පස්සේ ඇගේ ගේට්ටුව අසලදීම ඇයට තවත් පිහිපාර කීපයක් එල්ල කර ලිංගික අඩන්තේට්ටමකුත් කර ඔහු පලා යන්නේ
ඇගේ මාල කරාබු වගේ දේවල් සියල්ලත් පැහැරගෙනයි. මේ වෙද්දි වෙලාව අලුයම 4ට ආසන්නව තිබුණා. කිටි ජෙනවිස්ගේ නිවස තදාසන්නවම තිබුණු වෛද්‍ය මධ්‍යස්ථානයකට හරියටම අලුයම 4ට ඇමතුමක් ලැබෙනවා. තමන්ගේ අනන්‍යතාවය හෙළි නොකරපු එම ඇමතුමගත් තැනැත්තා කාන්තාවක් තුවාල සහිතව මහපාරේ වැටී සිටින බව පවසනවා. ඇමතුම ලබා දුන් කෙනා නිවැරදිව කිටිගේ නිවස පිහිටි ස්ථානය කියන නිසා වහාම ඇය සොයා ගිලන් රථයක් නික්මෙනවා. ගිලන්රිය කිටි ජෙනවිස් අසලට යද්දී අලුයම 4:15 විතර වුණා. ඒ වෙනකොටත් ඇය පිහිපාරට ලක් වී දැඩි ලෙස රුධිරය ගලා ගොස් ඇය සිටියේ ඉතා අසාධ්‍ය තත්ත්වයකයි. ඇය වහාම රෝහල කරා යවුණත් ඇයව බේරා ගන්නට වෛද්‍යවරුන්ට හැකි වෙන්නේ නැහැ. ඇයව රෝහලට ගෙන එනකොටත් මිය ගිහිල්ලා හිටපු බව තමයි පසුව අනාවරණය වෙන්නේ. බැලූ බැල්මට නිව්යෝක් බලධාරීන්ට මේ සිද්ධිය යම් අවුලක් තේරුණා. කිටි ජෙනවිස්ට මුලින්ම පීයෙන් ගැනීම සිද්ධ වෙලා තිබුණේ අලුයම 3:15 විතර බව අපි කලින් ඔබට කිව්වනේ. පසුව අසල්වාසීන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් වලින් හෙළි වුණේ 30 දෙනෙකුට අධික පිරිසක් එය ඒ අවස්ථාවේදී දැක්කා කියන එක. ඒත් යමෙක් ගිලන් රථයට කතා කරද්දී පාන්දර 4 වෙලා තිබුණා. මුල් අවස්ථාවේදීම ගිලන් රථයකට හෝ පොලිසියට කතා කරලා තිබ්බනම් සමහර විට කිටිගේ ජීවිතය බේරා ගන්නත් ඉඩ තිබුණා. මේ සිද්ධියේදී අසල්වැසියන් තමන්ගේ සමාජ යුතුකම් නිසි ලෙස ඉටු කරලා නැති බවට දොස් නගපු පොලිසිය සිද්ධිය දැකපු අසල්වැසියන්ගෙන් දිගින් දිගටම ප්‍රශ්න කළා. එහිදී ඔවුන් එක කතා කියන්න ගත්තා. සමහරු පොලිසියට කතා කරන්න ගියත් ඇමතුම සම්බන්ධ වෙලා තිබුණේ නැහැ. තවත් සමහරුන්ට ඒ විදියට කතා කිරීමේ උවමනාව තිබුණත් කලබලයට අංකය අමතක වුණ බව කිව්වා. තවත් සමහරු කිව්වේ අනික් අය ඇමතුම් දෙයි කියලා හිතලා Taman එවන්නකට උත්සාහ නොකළා කියලයි. මේ හැම කෙනාම කිව්වේ Taman පොලිසියට ඇමතුම් ගන්නට ඒ තරම් උනන්දු නොවුනේ ඒ වගේ ඇමතුමක් සම්බන්ධ කර ගැනීමම ඉතා අසීරුයි කියලයි. ඔවුන් තවදුරටත් කියා සිටිය දෙයක් තමයි හදිසියට පොලිසියට ඇමතුමක් ගත්තට වැඩක් නැහැ. ඒ කිසිම වෙලාවක පොලිසිය විසින් ප්‍රමුඛතාවය දෙන්නේ නැහැ කියලා. සමහර වෙලාවට මේ විදියට සෑහෙන වෙලාවක් උත්සාහ කිරීම කළ යුතු නිසා Taman ඒ සඳහා උනන්දු නොවුණු බව ඔවුන් කිව්වා. ප්‍රදේශයට අලුතින් ආපු කෙනෙක්ට පොලිසියට කතා කිරීමේ ඌමනාව දැඩිව තිබ්බත් ඔහු නොම්බරය දැනගෙන ඉඳලත් නැහැ. මෙන්න මේ වගේ කාරණා නිසා පොලිසියත් හිටියේ ඉතාම අපහසුතාවයකට ලක් වෙලා. ප්‍රදේශයේ බලධාරීන් මුලින්ම හිතුවේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රධානතම චෝදනාව නිසි ලෙස ක්‍රියා නොකළ අසල්වාසීන්ට මාධ්‍ය හා ජනතාවගෙන් එල්ල වෙයි කියලයි. ඒත් ඔවුන් ඇඟිල්ල දිගු කළේ පොලිසියටයි. ඇත්තෙන්ම මහජනතාවට හදිසි අවස්ථාවකදී පොලිසිය සම්බන්ධ කර ගැනීමේදී විශාල අපහසුතාවලට මුහුණ දීම ඒ වකවානුවේ ඇමරිකාව පුරා සිදු වුණ බවත් මේ නිසා ඒ අත්දැකීම හේතුවෙන් පොලිසිය සම්බන්ධ කර ගැනීමට කිටි ජෙනවිස්ගේ අසල්වැසියන් ඒ තරම් උත්සාහ නොකිරීම ගැන ඔවුන්ට දොස් පැවරීම සුදුසු නොවන බවත් ඔවුන් කියන්න ගත්තා. මේ නිසා ඇමරිකානු බලධාරීන් තවත් අපහසුතාවයට ලක් වුණා. පොලිසියට එරෙහිව මේ විදියට සමාජ මතය ගොඩනැගමින් තියෙන මොහොතක ඔවුන්ගේ වාසනාවට වගේ මෝස්ලි ආම්බයකින් පොලිස් අත්අඩංගුවට පත් වෙනවා. ඒ වෙනස් සොරකමක් කිරීමට යනකොට. අන්න ඒ වෙලාවේ තමන්ව අත්අඩංගුවට ගත්තේ කිටි ජෙනවිස්ගේ ඝාතනය සම්බන්ධවත් දැනගෙන කියලා හිතලා ඔහු එම ඝාතනය සම්බන්ධවත් සියල්ල පොලිසියට වමාරන්න ගන්නවා. ඔහු මේ ඝාතනය කරලා තිබුණේ ඇය සතු ආභරණ කොල්ලකන්න. මේ නිසා ඇමරිකානු පොලිස් දෙපාර්තමේන්තුවට විශාල අපවාදයක් ඉතිරි කරන්නට තිබුණු අභිරහසක් ඒ විදියට විසඳෙනවා. මෝස්ලිට එරෙහිව නඩු විභාගයක් පැවැත්වෙන අතර ඉන් වැරදිකරු වුණ ඔහු ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලබනවා. ඒ අනුව 2016 වසරේ ඔහු මිය යනතුරුම මේ සිරදඬුවම් විඳිනවා. කිටි ජෙනවිස්ගේ මිනිමරුවා සතියක් ඇතුළත කොටු කරගත් නිසා ඇමරිකානු බලධාරීන්ට එරෙහිව නැගුණු විරෝධතාවය යටපත් වුණා. ඒත් මේ සිද්ධියට කෙටි කාලයක් තුලදී විශාල ප්‍රසිද්ධියක් ලැබුණා. මේ සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් කඳවුරු දෙකකට බෙදිලා විවාද කරගන්න වුණා. සමහරු කිව්වේ කිටි ජෙනවිස් ඝාතන සිද්ධිය 30 දෙනෙක් විතර ඇහින් දැකලත් ඒ කිසිම කෙනෙක්ට බලධාරීන් දැනුවත් කරන්න බැරිවීම විශාල අපරාධයක් සහ සමාජ යුතුකම් අමුමුවේ අතපසු කිරීමක් බවයි. විරුද්ධ මතදරපු අනික් අය කිව්වේ මිනිස්සුන්ට තමන්ගේ වැඩ ඇති බවත් කොයිතරම් වගකීම් සහගත සහ සංවේදී වුණත් එක සීමාවකට එහා අනුන්ගේ දෙයක් වෙනුවෙන් ඔවුන්ට කාලය මිඩංගු කරන්න හැකියාවක් නොමැති බවයි. විශේෂයෙන්ම හිමිදිරි පාන්දර ඉතා දිගු දුරකථනාංක මතක් කරගනිමින් ඇමතුම් ගන්නට නිදිමතේ කවුරුත් කැමති නැති බවත් එහෙම ගන්නත් පැය ගණන් ඒවා සම්බන්ධ නොවෙද්දී ඕනෑම අයෙකුට තමන්ගේ වැඩක් බලා ගන්න හිතෙන බවත් ඔවුන්ගේ මතය වුණා. ඒ වගේම මේ ගැටලුවලට තිරසාර පිළියමක් සොයාගත්තේ නැත්නම්
අනාගතයේදී තව තවත් මේ වගේ සිද්ධි සිදුවෙයි කියලා ඔවුන් තවදුරටත් ප්‍රකාශ කරන්න වුණා. මේ විදියට කියපු අය අතරේ ඉදිරියෙන්ම සමාජයේ ප්‍රබල ජනමාධ්‍ය සමාගම් සහ පුද්ගලයන් හිටපු නිසා බලධාරීන්ට ඔවුන්ගේ මතය සුළුවෙන් බැහැර කරන්න බැරි වුණා. ඇමරිකානු බලධාරීන් මේ සිද්ධිය අනුසාරයෙන් ඉතා ඉක්මනින් සමාජමය පර්යේෂණ සිදු කරන්න ගත්තා. විශේෂයෙන්ම ඒ වෙද්දී ඇමරිකාව දැඩි ලෙස නාගරීකරණය වෙමින් තිබුණා. ඒ නිසාම මිනිස් ජීවිත දැඩි ලෙස බිසී වෙමින් තිබුණා. මනෝවිද්‍යාත්මක රාමුවක ඉඳලා කරපු මේ පර්යේෂණ වලින් හෙළිවුණේ ඇත්තෙන්ම වරද තියෙන්නේ ජනතාවට පහසුවෙන් පොලිසිය සහ රෝහල් සම්බන්ධ කරගත නොහැකි වීම තුල බවයි. මේ අනුව වහාම ජනතාවට වඩා පහසු ලෙස පොලිසිය සහ රෝහල් සම්බන්ධ කර ගැනීමට හැකියාව ලබා දෙන ක්‍රමවේද ස්ථාපිත කරන්න තීරණය කෙරුණා. ඊට සමගාමීව මේ වගේ හදිසි අවස්ථාවල ප්‍රතිචාර දැක්වීම සම්බන්ධයෙන් වැඩමුළුත් දීප ව්‍යාප්තව පැවැත්වීමට පටන් ගැනුණා. අවසානයේ ඇමරිකාව පුරා එකසේ ක්‍රියාත්මක වෙන 911 හදිසි ඇමතුම් අංකය කරලියට එනවා. ඒ 1968 වසරේ පෙබරවාරි මාසයේදී. වහා ප්‍රතිචාර ලබා දෙන කාටත් මතක හිටින අංකයක් සහිත මේ සේවාව ඇති වුණාට පස්සේ කිසිම කෙනෙක්ට හදිසි අවස්ථාවකදී විවිධ අපහසු දුරකථන අංක මතක් කර කර කල්මරමින් සිටින්න අවශ්‍ය වුණේ නැහැ. මේ හඳුන්වා දීමත් එක්ක ලෝපුරා බොහෝ රටවල් එම කාලීන අවශ්‍යතාවය හඳුනාගත්තා. යොවුන්වේදී කුරිරු පිහියනුමකට ලක් වෙලා මිය ගියපු අප්‍රසිද්ධ තරුණයක් වුණ කිටි ජෙනවිස් මුළු ලෝකයක ආරක්ෂාව තහවුරු කළේ අන්න ඒ ආකාරයටයි. තවත් මේ වගේ අපූර්ව වීඩියෝ බලන්න දැම්ම Think Wide Media අපේ channel එක subscribe කරන්න. දැනටත් අපිව බලන 80%කට වැඩි දෙනෙක් අපිව subscribe කරලා නැහැ. ඉතින් එයාලටත් ආරාධනා කරනවා අපිත් එක්ක එකතු වෙන්න කියලා. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙනතුරු ඔබට සුබ දවසක්.